හැමෝටම ආයිබෝවන්. ඉතින් මම ඊයේ වීඩියෝ එකෙන් අරගෙන ආවා අස්සසුම ගැන මැයි මාසේ ඊයේ වෙනකල් තිබුණ අප්ඩේට් එක. ඒ කියන්නේ මැයි මාසයට අදාළ දෙවෙනි අදියරේ කට්ටියට මුදල් සිස්ටම් එකට වැටලා තියෙනවා. ඒ සම්බන්ධව ඊයේ දැනුවත් කිරීමක් කරා. ඉතින් ඒකෙදි මම කිව්වා පළමු අදියරේ අයට තාමත් මුදල් ලැබිලා නැහැ. සිස්ටම් එකට වැටිලා නැහැ සහ යම් කොටසකට මේ මාසේ වැටෙන්නේ නැහැ. පළමු අදියරේ අයගෙන්. ඉතින් ඒ සම්බන්ධව අලුත්ම තත්ත්වය තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. ඉතින් channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ විදිහට channel එක subscribe කරලා තියාගන්න. නිවැරදි තොරතුරු ආපු ගමන් දැනගන්න පුළුවන් එකෙන්. ඉතින් මේ වෙනකොට ඔයාලා බැංකුවේ SMS සේවාව සක්‍රිය කරගෙන තියෙනවා නම් ඔයාලට දැනටමත් එයාලට පණිවිඩය ලැබිලා ඇති. SMS එකක් ඇවිල්ලා ඇති මුදල් බැර වුණා කියලා. ඉතින් ඒ අයටත් මේ මාසේ 15 වෙනිදාට මුදල් ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා දන්නවා 16-17 එන්නේ සෙනසුරාදා ඉරිදා. ඉතින් ඒ දවස්වල බැංකුවට ගිහිල්ලා මුදල් ගන්න විදිහක් නැහැ. ඉතින් ඒ අයට ගන්න වෙන්නේ හිමුණොත් තඳුද දිනේ. ඉතින් මේ අයගෙනුත් මම කිව්වා වගේම පළමු අදියරේ අයගෙන් කොටසකට මේ මාසේ මුදල් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුවත් මම ඊයේ වීඩියෝ එකේ කතා කරා. ඉතින් ඒ වගේම තමයි මේ කාරණාවත් මතක් කරන්න ඕනේ. ඉතින් කලින් පළමු අදියරට අයදුම් කරලා සුදුසුකම් නොලබපු අය ඉන්නවා නම් ඒ අයට දැන් අවස්ථාව තියෙනවා නැවත අයදුම් කරන්න. ඉතින් ඒ කාරණාවත් මම මතක් කරනවා. ඉතින් එහෙම තොරතුරු ලබා දුන්නම ඒ අයගෙන් සුදුසු අය ඉන්නවා නම් එයාලව සමීක්ෂණය කරලා ඒ සුදුසු අය ලයිස්තුව සඳහා බඳවා ගන්නවා. ඉතින් ලැබිය යුතු සහනාධාර මුදල් ලැබිලාද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. රජයේ නිල වෙබ් අඩවියක් තියෙනවා. iwms.wbb.gov.lk යන වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන්. මොකක් හරි හේතුවක් හින්දා ඔයාලගේ මුදල් අඩුවීමක් හෝ නොලැබීමක් තියෙනවා නම් ඒ ගැන ඒ වෙබ් අඩවිය හරහා ඔයාලට දැනුවත් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තවත් එක් විශේෂ කරුණක් තියෙනවා. මේත් එක්කම ඔයාලව දැනුවත් කරන්න රජයෙන් දැන් කියන විදිහට එයාලා බලාපොරොත්තු වෙලා තියෙනවා. සහනාධාර ලබා දෙනවත් අතරම එම ප්‍රතිලාභීන් මූල්‍ය වශයෙන් ස්වාධීන කරන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා. ඉතින් ඒ අනුව 2027 සහ 2029 වසර අතර කාලයේදී මෙම සහනාධාර ක්‍රමයෙන් ඉවත් වෙලා ස්වයං රැකියාව සහ වෘත්තීය පුහුණු අවස්ථා වලට ජනතාව යොමු කරන්න රජය බලාපොරොත්තු වෙනවා කියලා තමයි දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධවත් වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. ඉතින් සියලු තොරතුරු ලැබුණ සැනින් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් දැනට දැනුවත් කිරීම එච්චරයි. නැවත අලුත් තොරතුරු ලැබුණ සැනින් ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් වැදගත් තොරතුරකින් හමු වෙමු.